යාළුවනේ ඔයාලා කාලා තියෙනවද සුදු ජම්බු? අද මම හදන්න යන්නේ සුදු ජම්බු අච්චාරුවක්. එන්න එහෙනම් අපි හදමු. මම අරන් තිනවා ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු, විනාගිරිත් ඕන. ඔයාලට ඕන නම් සීනි ටිකකුත් එකතු කරගන්න. ඉස්සෙල්ලාම ජම්බු ටික හොද ගන්න. මෙන්න මේ වගේ පිරිසිදුව හොද ගන්න. ජම්බු ටික මෙන්න මේ විදිහට කපා ගන්න. මෙන්න මේ වගේ ඇට තියෙනවා. කපපුවාම ඒක ඇතුලේ ඒවා අපි අයින් කරගමු. මේ තියෙන්නේ පේනවද ඔයාලට? හරි යාළුවනේ අපි ඇට ටික අයින් කරගත්තා. අපි දැන් එකතු කරගන්න යන්නේ අවශ්‍ය විදිහට ගම්මිරිස් ටික. ලුණු අවශ්‍ය ප්‍රමාණයට. මිරිස් පොඩි ප්‍රමාණයකට දාගමු. ඔයාලට කට දාන්න ඕන නම් තව මිරිස් ටිකකුත් එකතු කරගන්න. දැන් විනාගිරි ටිකකුත් එකතු කරගමු. ඔයාලට ඕන නම් සීනි ටිකකුත් එකතු කරගන්න. මම අද මේකට සීනි දාන්නේ නැහැ. මට ඕන ඇඹුලට ඒකින්ද මම සීනි එකතු කරගන්නේ. දැන් ජම්බු එක කලවම් කරගන්න. එකක් හැලුනත් එක යාළුවනේ. මේක ගන්න එපා. ගම්මිරිස් ටිකක් වැඩි වුණා. ඒකින්ද මම මිරිස් කුඩු එක වැඩි එකතු කරගත්තේ නැහැ. දැන් අපි මේක වෙනත් භාජනයකට එකතු කරගන්නවා. මේකේ හොදිනන්නේ නැහැ. හොදින්න නෙමෙයි මම මේක හදාගත්තේ. වියලි විදියට හදාගත්තේ. ඔයාලටත් කටක් ඕනද? එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් ඔයාලට සුබ දවසක්.